රිසර්ච් එකට ඕන කරන data ගන්න මට උදව් කරේ මිස්ටර් මම මතක විදිහට කෝල් දෙකයි දුන්නේ එන්න පුතා ඔයාලට මල්ලි එන්න ඔයාලට වැඩේ කරලා දෙන්න ඔයා මෙන්න මෙහෙම ලියුමක් අරන් එන්න එහෙමයි කියලා තමයි මට මානෙල් මිස් හම්බෙන්නේ ඊට පස්සේ තමයි මානෙල් මිස් මට කතා කරන්නේ මෙන්න මෙහෙම අපේ ඇල්ලේ බිස්නස් කරන පොඩි ව්‍යවසායකාවක කීප දෙනෙක් ඉන්නවා ඒ කට්ටියට ඔයාගේ ලොකේෂන් එකේ ඔයාගේ එක්ස්පීරියන්ස් එක බෙදා ගන්න පුළුවන්ද එහෙම කියන දේ එතකොට තමයි මානෙල් මිස් මට මගෙන් අහන්නේ පහුගිය දවසක ලෙඩ වෙලා හිටියේ වුණත් මම මානෙල් මිස්ගේ මට කරපු දවව මට අහක දාන්න බැරි නිසා සහ මගේ අධ්‍යාපනික දැනුම සහ මෙතන මම පටන් ගත්තේ කොහොමද කියන එක බෙදා ගන්න ඔයාලත් එක්ක මම ඒක එන්න කමන්නේ මම අපි කොහොම හරි වැඩේ කරමු කියලා මම මිස්ටි කතා කරනවා. ඉතින් ඒ විදිහට මෙතෙන්ට ආපු ඔක්කොම මම ආදරේ පිළිගන්නවා. ඉතින් මම ගැන කියනවා නම් මගේ නම චක්සු දයාරත්න. මගේ වයස අවුරුදු 24යි. එතකොට මම දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසන් වසර සිසුවෙක් විදිහට ව්‍යවසායකත්ව අධ්‍යයන අංශයේ ඉගෙනු ලබනවා. එතකොට මම මේ ස්ථානයේ පටන් ගන්නෙ සිලෝනා කිචන් විදියට. එතකොට මේක මම කරගෙන යන්නේ මේක ගැන පොඩි හඳුන්වීමක් කරනවා නම් මෙතෙන්දී ෆොරිනර්ස්ලාට ඇවිල්ලා කුකරි එක්ස්පීරියන්ස් එක ගන්න තමයි තියෙන්නේ. ඔයාලට ඒක කියන්න දෙයක් නැහැ. මොකද ගොඩක් අය දන්නවා ඇති. ඉතින් මෙතන පටන් ගන්න විදියට ගන්නෙ මම කුකරි එක විතරක් නෙමෙයි. මගේ පළවෙනි කන්සෙප්ට් එක තියෙන්නේ විලේජ් එක්ස්පීරියන්ස් එක කියන එක. නමුත් එතනට අවශ්‍ය කරන පසුබිම හදාගන්න, ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පීරියන්ස් එක ගන්න, නෙට්වර්ක් එක හදාගන්න, ඒ වගේ දේවල් වලට තමයි අපි බේසික් විදියට දැනට තියෙන එක්ස්පීරියන්ස් එකක් විදියට තියෙන්නේ කුකරි එක්ස්පීරියන්ස් එක. සහ අපිට එන්ට වෙන්න පුළුවන් මාකට් එක. ඒක නිසා තමයි අපි සරලව මේ මාකට් එකට එන්ට වෙන්නේ. එයාගෙන පවුලේ හැමෝගෙම අවසරයි. මේ මල්ලිකුව වගේම ඇත්තටම මමට දවසක් අහම්ම එක ගැන කතා කරලා කිව්වේ එයාගේ රිසර්ච් එකට උදව් කරන්න කියලා. මැනේජ්මන්ට් කරන ළමයි ජපුරේ ෆයිනල් ඉයර්. ඉතින් අපිත් කැම්පස් ගිහපු අය අපි දන්නවා කොහොමද රිසර්ච් එකක් කරන්න යනකොට කන කට්ට කියලා. ඒ නිසාම තමයි මම හිතුවේ මට පුළුවන් විදිහට මේ මල්ලිට ඒ තෝතු ටික ඉක්මනින් අරන් දෙන්නම් කියලා. ඒ වගේම මට අරන් දුන්නා. හැබැයි මල්ලි ඔෆිස් එකට ආපු දවසේ එතකොට මගේ අයිඩියා එක තිබුණා මෙහෙම ෆීල්ඩ් විසිට් එකක් අපි යනවායි කියලා ප්ලෑන් කරලා තිබුණා. ඉතින් මට හිතුණා අපි හැමදාම යන්නේ අර ලොකුයි කියලා තියෙන එහෙම තැනකටනේ. හැබැයි මට මෙයාත් එක්ක කතා කරද්දි හිතුණා පොඩි ළමේ තාම ඉගෙන ගන්න කෙනෙක් මම පේජ් එක බැලුවා. ඉතින් මට හිතුණා ඒ වෙන තැනකට යනවට වඩා මෙයාගෙන් අපිට අත්දැකීමක් ගන්නත් පුළුවන් වෙයි. සමහරට මේ කට්ටියන එක මේ මල්ලිටත් ලොකු අත්දැකීමක් වෙයි කියලා. ඉතින් ඒ නිසා තමයි මම ආයතනය තෝරාගත්තේ. ආයතන තෝරාගැනීමේ රැස්වීමේදීත් මම කිව්වේ ඉගෙන ගන්න ළමයිගේ තැනක් අපි බලන්න යන්නේ. එයාගෙන් ඔයාලා ලොකු දැනුමක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම හිතනවා ඔයාලා මේ අපි ඔක්කොම ඇල්ලේ අවටම් පදිංචියේ ඉන්නේ. ඇල්ල කියන්නේ ටුවරිසම් තියෙන තැන. හැබැයි අපේ කට්ටිය ටුවරිසම් වලට යොමු වෙනවා හරි අඩුයි. ගොඩක් දුරට තියෙන පිටින් ඇවිල්ලා කරන රූම්ස් දෙන හෝම් ස්ටේ ඒ වගේ කන්සෙප්ට් මේ වගේ ඒවා තියෙන පොඩ්ඩක් ඇල්ලෙන් ඈතට වෙන්න. මොකක් අඩි දැන් මම මේ චුට්ටක් මෙහෙට එනකොටත් කිව්වේ ටුවරිසම් තියෙන ඇල්ලේ ඉන්න අපි නොකරට ටුවරිසම් නැති පැත්තක තමයි මේ මල්ලි ඒක ටුවරිසම් වලට එච්චර ප්‍රසිද්ධ ඒරියා එකක් නෙමෙයි ඇතුළේ වෙලා කියන්නේ නේ. මම හිතන්නේ හෝම් ස්ටේ වල එහෙම මොකුත්ම නැති පැත්තක් මේක. එතකොට අච්චර සුද්ධෝ එන තැන ඉන්න අපේ කාටවත් උවමනාවක් නැහැ මේ වගේ දෙයකට යොමු වෙන්න. එතන මේ ළමයා මේක පටන් ගන්නදී මට ඇත්තට මෙතන ආස හිතුනේ මේකයි මේ මල්ලි කතා කරද්දී මට ආස හිතුනම පොයින්ට් එක තමයි ටුවරිසම් නැති පැත්තක ටුවරිසම් සම්බන්ධ බිස්නස් එක කරන එක. ඒතකොට යාර කොච්චර අභියෝග තියෙන්නේ නැද්ද? මෙතන ටුවරිස්ට් කෙනෙක් ගේනවා කෙනෙක් කොච්චර අභියෝගයක් වෙන්නේ නැද්ද? නේ? ඒතකොට එයාගේ අත්දැකීම් ටික කොහොම අඩු කරගන්න තමයි අපි ආවේ. ඉතින් මං හිතනවා ඔයාලා මේ මල්ලි කුවල සමහර අයගේ නම් පුතාලගේ වයස වගේ. ඉතින් හැමෝම කතා බහ කරලා ඒ ළමයාගේ අත්දැකීම් එක්ක දැනුම ගණන් කියලා ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි අද අපි ආපු ගමනේ. ඒක සමහර වෙලාවට මෙහෙමයි. දැන් ඔතන ඒක වෙන ප්‍රශ්නෙකුත් තියෙනවා. සමහර විට කිව්වම අපි ගන්න ගන්න මෙච්චරයි. ඒ ගානේ තමයි වාද කොමිෂන් එකේ තියෙන්නේ. ඒක මේමයි තමන් කරන බිස්නස් එකේ ක්වොලිටි මේන්ටේන් කරන පැත්තක් තමයි ප්‍රයිස් එක කියන්නේ ඒක අතේ. එතකොට තමන්ගේ ප්‍රයිස් එක ඕනට වඩා වැඩි වෙනකොට ගන්න කස්ටමර් බලාපොරොත්තු වෙන ක්වොලිටියක් තියෙන ප්‍රයිස් එක හරහා නේද? එතකොට සාමාන්‍යයෙන් හිතන්නකෝ අපි මෙතෙන්ට ඩොලර් 50ක් විතර කිව්වා කියලා. එතකොට ඩොලර් 50කට හරියන සර්විස් එකක් අපෙන් කස්ටමර් බලාපොරොත්තු වෙනවා. ගේස් අපෙන් බලාපොරොත්තු වෙනවා. එතකොට අපි
සෙට් කරලා තියෙන ප්‍රයිස් එක ඊට වඩා අඩු වෙන්න පුළුවන්. ඒක ආරයක් කියලා තියෙන අපේ ප්‍රයිස් එකට වඩා 3 ගුණයක් විතර වැඩි වෙන්න පුළුවන්. එතකොට කස්ටමර් බලාපොරොත්තු වෙන දේ සහ අපි සපයන දේ අතර ගැටනේ ඇති වුණාම කස්ටමර්ගේ සැටිස්ෆැක්ෂන් එක නැති වෙනවා. ඇවිල්ලා බඩු අරගෙන ගිහලා ඒ ප්‍රයිස් එක එයාගේ යාළුවන්ට කියනවා අහවල් තැන ඒ ප්‍රයිස් එකට තියෙනවා කියලා. ඊට පස්සේ ඩ්‍රයිව් බයි ගයිඩුයි ඒගොල්ලොත් එක්ක එනවා. ඒකල ඒගොල්ලෝ කමිෂන් ඉල්ලනවා. එතකොට එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා අපිට. අපේ බිස්නස් එකටත් අදාළ කට්ටිය කවුද කියන එක අපි හරියට අයිඩෙන්ටිෆයි කරගන්න ඕන, අඳුර ගන්න ඕන. එහෙම නැති වුණොත් අපිට බිස්නස් එක ඇතුළට අර දැන් අපේ බෝංචි වලට උනා වගේ තමයි. අනවශ්‍ය කට්ටිය ආවොත් අපිට සම්පූර්ණයෙන් ඒක අයින් කරලා අලුතෙන් මුලින්ම පටන් ගන්න වෙනවා. තමන්ගේ බිස්නස් එක සාර්ථකව ග්‍රෝ වෙන්න කස්ටමර්ට තමන්ගේ තියෙන රෙපියුටේෂන් එක, තමන්ගේ තියෙන ස්වරූපය, බිස්නස් එකේ ස්වරූපය හරියට එළියට දෙන්න.